වැඩම කරලා සෝමා භික්ෂුණිය අන්ධ වනයේ කියන වනයට එළඹෙනවා. ඇයි ඒ වනයට අන්ධ වනය කියලා කියන්නේ? එතන තියෙනවා ලස්සන කතාවක්, ධර්මාර්ථයක් මතු කරන කතාවක්. ඒ නිසා අන්ධ වනය ගැනත් දැනගෙනම ඉස්සරහට අපි යමු. අන්ධ වනය කියන්න හේතුව තමා භාග්‍යතුන් වහන්සේගේ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ වනයේට අන්ධ වනය කියලා තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ වනයේට අන්ධ වනය කියලා තමයි කියලා තියෙන්නේ. ඒකට හේතුව අපිට අටුවාවෙන් කියනවා හරි ලස්සනට. ඒක එහෙම වෙන්න හේතුව ඇයි මේ වනයේට අන්ධ වනය කියලා නම් කළේ කියලා. හේතුව තමයි කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ පිරිනිවුණාට පස්සේ උන්වහන්සේ දීර්ඝායුෂ බුදුරජාණන් වහන්සේ නමක්. ඒ නිසා ඒ භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුන් වහන්සේලා විසිරෙන්නේ නැහැ. දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ කියන්නේ අල්ප ආයුෂ්ක බුදුරජාණන් වහන්සේ නමක්. ආයුෂය අඩුයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරනවා මාව දැකපු පිරිස හරි අඩුයි. මාව හම්බ වෙච්ච පිරිස බොහොම අඩුයි. මට වැඳපු පිරිස බොහොම අඩුයි. මගෙන් බණහපු පිරිස බොහොම අඩුයි. ඒ නිසා ධාතු විසිරුණොත් එහෙම මිනිස්සු වැඳලා පුදලා පින් කරගනි. නිවනට ඒක හේතුවක් කරගනි. කුසලයක් සිද්ධ කරගනි. දිව්‍ය ලෝකයක හරි ඉපදෙන්න කුසලයන් එකතු කරගනි කියලා ධාතුන් වහන්සේලා අබපියලි මුම්පියලි ආදී විදිහට විසිරෙන්න අදිෂ්ඨාන කරනවා. හැබැයි කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ එහෙම නැහැ. මුළු ධාතුන් වහන්සේලාම ඒක ඝන පිණ්ඩයක් විදිහට රත්තරන් එකතුවක් විදිහට විසිරෙන්නේ නැහැ. පුංචි පුංචි කෑලි වලට කැඩිලා යන්නේ නැතුව ඒක ඝනව පිහිටියා කියන්නේ. ඒක ඝනව පිහිටපු ඒ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා ඒ කාලේ හිටපු මිනිස්සුන්ට රජවරුන්ට හිතුණා මහා සායක් මදින්න දාගැබක්. ඒ සෑයේ වර්ගය එහෙම නැත්නම් ඒ සෑයේ ප්‍රමාණය අතිශයින් විශාල ප්‍රමාණයක හැදුවොත් එහෙම නඩත්තු කරගන්න අමාරු වෙයි කියලා එක යොදුනක් උස සෑයක් හදන්න කල්පනා කරලා මේ සෑය හදන වැඩේ හැමෝම එකතු වෙලා බෙදා ගන්නවා. බෙදාගන්නේ මහරජතුමා කියනවා මම එක පැත්තක කොටසක් ගන්නම්. ඒ කියන්නේ හතර දිශාවට බෙදපුවාම කොටස් හතරකට එක කොටසක් මම ගන්නවා. රජතුමාගේ පුත්‍රයා කියනවා දෙවැනි කොටස මම හදන්නම්. තුන්වෙනි කොටස මහා ඇමතිතුමාට දුන්නා. හතරවෙනි කොටස බාර දුන්නේ ඒ රටේ සිටුතුමාටත් රටේ හිටපු සාමාන්‍ය ජනතාවට. දැන් ඉස්සරෝම ඉත්තාමික්කනින් වැඩ ආරම්භ කරන්න ඇත්තේ කවුද? රජතුමා. එතුමාට මුදල් තියෙනවා. දෙවැනි වරට රාජපුත්‍රයාත් වැඩ ටික කරගෙන ගියා. ඇමතිවරුත් ප්‍රශ්නයක් නැහැ. මහා ඇමතිතුමත් එක්ක වැඩේ පටන් ගත්තා. හැබැයි සිටුතුමාටයි ගමේ මිනිස්සුන්ටයි ප්‍රධාන සාමාන්‍ය ජනතාවටයි මේ වැඩේ හමාර කරගන්න එක ලේසි එකක් වුණේ නැහැ. ඒ නිසා ඔතන හිටියා පින්වතුනි බුදුහාමුදුරුවන්ගෙන් බණහලා අනාගාමී වෙච්ච ශ්‍රාවකෙක්. එතුමාගේ නම තමයි සෝරත උපාසකතුමා. සෝරත උපාසකතුමාට දැනගන්න ලැබෙනවා අනාගාමී වෙච්ච කෙනෙක්. එතුමාට දැනගන්න ලැබෙනවා භාග්‍යතුන් වහන්සේගේ සෑයේ තුන් පැත්තක් හදන්න ඇතිතරම් මිල මුදල් තිබ්බත් සිටුතුමාටත් සාමාන්‍ය ජනතාවටත් මේක ඉදි කරගන්න ලේසි වෙන එකක් නෙවෙයි කියලා ආරංචි වෙලා දැනගන්න ලැබිලා එතුමා මොකද කරන්නේ? ගමින් ගමට තනින් තැනට ගිහිල්ලා කියනවා කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ සෑය බඳිනවා තියෙන දෙයක් දෙන්න. මිනිස්සු හාල් මිටක් දෙනවා. හාල් මිටෙන් මොකද කරන්නේ? හාල් එකතු කරලා ගොඩනැගිල්ල හදන නැත්නම් දාගැබ හදන මිනිස්සුන්ගේ බත් වැටුප් ගෙවනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට කන්ට බොන්න දෙනවා. සමහරු පැලඳගෙන ඉන්න රත්තරන් හංගගෙන හිටපු රත්තරන් රෙදි මේවා දෙනවා. මේවා රත් කරලා අලවි කරලා විකුණලා මේ සෑය හදන්න උපකාර කරන්නේ කවුද? ප්‍රධාන දායකයා වෙනවා සිටුතුමාට උපකාර කරන සෝරත උපාසකතුමා. එතුමා එකක්වත් ළඟ තියාගන්න හැම එකම නුවරට යවනවා. එකතු කරනවා හවස් වෙනකොට යවනවා. හැම තැනම ඇවිදලා එකතු කරගන්නවා.
පින්වත්නි මේක කරන්නේ කවුද? අනාගාමි කෙනෙක්. මේ සෑයක් බඳින්න උපකාර කරන්නේ. අනාගාමි කෙනෙක් වුණාට පස්සේ එතුමාට හිතුණා නම් මම කරගත යුතු කිස ශාසනය කරගෙන ඉවරයි. අය සෑයවල් බඳලා පින් කරලා මට පින්වල ප්‍රතිපාක විඳින්න කාලෙකුත් නැහැ. මම මේකට උපකාර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම අනාගාමී කියන්නේ අනිවාර්යයෙන්ම බ්‍රහ්ම ලෝකේ තමයි මරණින් පස්සේ ඉපදෙන්නේ. ඒ නිසා මනුස්ස ලෝකයේ මේ කරන පින්වලට සම්බන්ධ වෙන්න මට ඕනි නැහැ කියලා හිතුවා නම් එතුමා මේ වගේ පින්කමක් කරන්නේ නැහැ. අද ටිකක් බනහනකොට මිනිස්සුන්ට හිතෙනවා නෑ සෑයවල් හදන්න ඕනේ නෑ බන ඇහුවාම විතරක් ඇති. පන්සලක් හදන්න ඕනේ නෑ. පින්කම් කරගන්න ඕනේ නෑ. අපි භාවනා කරාම විතරක් ඇති. බලන්න අනාගාමි කෙනෙක්. අනාගාමි වෙලා කියලා කියන්නේ එයා නැවත මේ කාම ලෝකෙට එකතු වෙන්නේ නැති කෙනෙක්. එහෙම කෙනෙක් මේ පින්කමට සම්බන්ධ වෙලා මේ ඔක්කොම කරපුවාම සෑය බැඳලා ඉවරයි. අවසානයේට මෙතුමාට පණිවිඩයක් එනවා, ලියුමක් එනවා. සෑය ඔබතුමාගේ දායකත්වයෙන් යුතුව අපි දායක වෙලා ඉදි කරලා අවසానයි දැන් ඒක වඳින්න දෙන්න කියලා. ඒ ලියුම එනකොට එතුමාට යන්න පාර වැටලා තියෙන්නේ ඔය වනාන්තරයේ මැදින්. වනාන්තරයේ මැදින් යනකොට සෑය වඳින්න කියලා මේ සෑය වඳින්න යන උපාසකතුමාව මගදී අල්ල ගන්නවා කැලේ හිටපු හොරු කණ්ඩායම. අල්ලගෙන මේ වනාන්තරයේ මැදදී දැන් හොරු දන්නවා මෙයා ගම පුරාම ඇවිදලා රත්තරන් එකතු කළා, හාල් එකතු කළා, සල්ලි එකතු කළා. ඒවා ඉල්ලනවා. මෙතුමා කියනවා සෝරත පාසකතුමා මං ඒවා එකක්වත් ළඟ තියාගත්තේ නෑ. ඒ සියල්ලම මම එදා එකතු වෙන ඒවා හොර රහසෙම මේ දාගැබ බඳින තැනට මම පිටත් කළා. මගේ අතේ මොකුත් නෑ. අත් දෙක පෙන්නනවා. බලන්න කියනවා. හැබැයි අර හොරු මොකද කරන්නේ? එකතු වෙලා මෙතුමව මරලා දානවා. මේ මරව්වේ කාවද? අනාගාමි කෙනෙක්. මරුව සැනින් ඝාතනය කළ සැනින් ඝාතනය කළ සියල්ලන්ගේම ඇස් දෙක අන්ධ වෙනවා. ඒ නිසා එදා ඉඳලා ඒ ඝාතකයෝ ටික මේ වනාන්තරය තුල හිඟා කකා අනිත් අයගෙන් දේවල් ඉල්ල ගමට යා ගන්න බැරුව ජීවත් වෙච්ච නිසා මේ වනයේට කියනවා මොකද්ද? අන්ධ වනය කියලා.